කියල පුද්ගලයකින් එක්තර දවසක මට මෙසේජ් ජැක්කෙනවා. එය කියල තිබේ එයාලගේ එහැ පැත්ත ගෙදර මිට අවුදු විස්තර කලින් වයසවුදු 11ක ළමෙක් මරල දම තියෙනවා. මරණයට හේතුව අපි කවුරුත් දැනනෑ. මෙය කියන විදියට ඒ ගෙදර අස්ථාභාවික සිද්ධීන් වෙනවා. එනිසා එයා කියල තිබේ මට මේ ගෙදර ගවේශනට එන්න කියලා. ඉතින් මං එයාගේ බලවත් ඉල්ලීමට බම් මේ ගෙදර ගවේශනයට ගියා. මේ තියෙන්නේ මං එදා කරපු වීඩියෝ එක පත් හොඳ අවධානෙන් ඔය වීඩියෝ බලන්න. ආයි සෙට් එක මං අද ඇවිලින්නේ කරුණෑ කළ අවුරුදු 11ක ළමයෙක් මේ මරලා දාලා තියෙනවා. ඉතින් මං කියන මගේ WhatsApp නම්බර එකට මැසේජ්ජයක් වෙනවා එක්කෙනෙක් සමිත් කියල ළමයෙක්. ඉතින් එයා කියන්නේ මේකේ ඒක අස්වාභාවික සිද්ධියක් වෙනවා කියලා. ඉතින් ඒ හින්දා එයා ගිල්ලීමට මං ආවා මේ ගෙදරට තනියෙන් තමයි ආවේ. ඉතින් තාම මං එළියේ ඉන්නේ තාම ගේතුලට ගියේ නෑ. ඉතින් ගේතුලට බලමු කොහොමද තත්ත්වය කියලා. ඉදර නම් හොඳට තියෙනවා ඒනට කවුරුත් එනවද නැද්ද දන්නේ නැහැ. මේකේ වැඩි සද්දපත් දාන්න බෑ. මම වීඩියෝ එක පොඩ්ඩයි කරන්නේ. මොකද මං අනවසරකින් තොර කිසිම අවසරයක් නෑ මම මේක අරගන්න. මේක කිසි දන්නේ නැහැ. කියන අර මම මැසේජ් එක එවපු මල්ලි විතරයි මේක දන්නේ. ඉතින් මේක තනි කරන ගේමක් කියන්නේ කිසිම වටේ මිනිස්සු ඉන්නවා. ඒකට මම මේක හොරෙන් කරන්නේ. මේකෙන් වැඩි සද්දපත් දාන්නත් බෑ. ඉතින් මම වීඩියෝ කට් කරනවා. මම ඒකට ගිහින් ආය ඔන් කරනවා. රයිට් මම ඇවිල්ලා ඉන්නේ. ලයිට් එක පේනවා. කතාව කියන්නම් පොඩ්ඩක් අදලට ගියාට පස්සේ. මේක තමයි ගෙදර. පාළුව හතියන්න ඉන්න නෑ. එළිය පොඩ්ඩක් යන්න. සත්‍යක කරුවන් ඉන්නවද? හලෝ හලෝ කරුවන් ඉන්නවද? හලෝ කවුරුහරි ඉන්නවද? මේකේ මේ කියන්නේ මේ ළමෙක් අවුරුදු 11ක ළමෙක් මරලා ගෝණියක දාලා තියෙන තුරු තමයි කියන්නේ.
ඔය මම ඩාපෝ වෙනවා දවසක විඩිය කට්කන්න මාර දේවල් මේක වෙනවා යන්න මේ මට හිතාගන්න චාර වෙකොට ලෙති මහිතන්න මයිලන්කි ඉතින් ගෙදර මල්ලිනම් මට කිව්වේ මේකේ කිය සද්‍යයන හයිය හිනාය පටනලු අට සද්‍ය අවුරු දෙකොලාගේ කතාගත්තොත් අවුරු දෙකොලා කළ මේ මල්ල කලතිනගේ අම්ම අල්ල දාලදිනවා ඉතින් මම මරත් මරලා ඕනක දාල ඕනක පිටිපස්තින වලා ඒ බලේ වලට දාලා කිරතම කියන්නේ මට දෙමතන එක සත්තත් යව වලට දාලා තියෙන මේ ඇතුළෙම තමා මෙතැන ළමය ඉපදිල දිරිත් මේ ඇතුළෙට පාරිට මිටින් දන්න කියන කට්ටි තමයි මට මල්ලිතම අර්මල්ලිතවා කිව්වේ ඉතින් තමා කරුණය කළ ඉද ශරිතන් කර ඉන්නද ආරුධය කොලක්කැනින් තේරෙන වයසන්න පොඩ්ලමෙක් අඩනවා තම එයාගේ තර අල්ලි ඉතාමට මෙසිච්ච දාලති වෙන්න දෙයක් මේ ගෙතර වෙනවා කියලා ඒකෙන් තම මාවේ කාමරය මට මේ වැඩි සත්තුගන්න බෑ මොකදම අනවසරෙන් කරන්න ඉලිටන්න බෑ මොකද එරති ගෙවල් තියෙනවා මේ ලයිට්ටන් දාත මේ පදිංචියෙන් ඩැවිල්ල තිනකාරුව මුදර අදලත් තියෙන කියන්නේ මේ එලි මෙයාලගේ කවුරුත් මේට නෑ ඉතල්ලම් තියෙන එම තියෙන තිය නෑ නිතම කවරුට පදිංචලා ඉන්නවා ඉන්න තියෙන දිය නෑ වත්තගත්තොත් හොමදී Hello. සාමාන්‍ය අම්මා කෙනෙක්ට එහෙම මැරුවා ඇති තමන්ගේ ළමෙක් අවුරුදු 11ක ළමෙක් ඊට මේ එහෙම තමයි කරලා තියෙන්නේ කීක අයියෙන් කෑ ගන්න සද්ද තමයි ඒකෙන් hina වෙන ගොඩක්ම hina තියෙන hina වෙන කියන සද්ද ඉතින් ගොඩක් කතා ඇති මම එයාගෙන් තව අහන්නේ නෑ මොකද මේ මෙසේජ් දාලා එයා මම බ්ලොක් කරලා තියෙනවා ඉතින් නෑ මම බ්ලොක් කරලා මේ මල්ලි මෙසේජ් දාලා කුරුණෑ කළ ගෙවුනේ මම වීඩියෝ කට් කරනවා වීඩියෝ කට් කරලා ඊට ගිහිල්ලා මමට තවන්නේ විනාඩි 10ක් වෙනවා රයිට් ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කුරුණෑ කළ කොහොම තමයි ඉතින් මේ මගේ පළවෙනි හොල්මන් වන්ට ඉතින් ගෙදර තියෙනවා දුවන්න ඔක තමා ඉතින් තවත් මගේ හොරයකින් අපි හමුවමු නම් ජයවා